පුන් සඳරෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳිසේම රන්වන් ඉරිඟු ඉඹිනවාද තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදු නිදි නැතිද මේ දවස්වල ජනප්‍රිය සින්දු මම දැක්කා ඒක අර මොකද කියන්නේ රොක් විදිහට කොල්ලේ ගැම්මට කියන කෙල්ල ටික ඔක්කොම TikTok එකේ දාලා තිබ්බ සින්දු හරිම ලස්සනයි නිරෝෂ් අක්කගේ සින්දු මම ආසයි එයත් තනි වෙලා ඒ ගායිකාවගේ ඒ ගීතේ කියන ඒකාන්තාවත් තනි වෙලා අපිත් තනි වෙලා උඹලත් තනි වෙලා සමස්ත ලෝකවාසී සීලුම ජනතාව තනි වෙලා නේද තනිවීම කලාවක් නම් අපි ඔක්කොමලා එකේ පිකාසයෝ සුබෝදෑසනක් කියලා පිළිගන්න මම වල ඔක්කොම ආදරෙන් සාදරෙන් ටිලංගේ කොටුවට මේ අහස යට අනේ මට මද මතක නෑ ළමයි ඒකම ටීවී එක දාලා සින්දු කියන්නේ නනයියට මී අඹ කන්න ගිර උණියෙන්න එපා හෙට මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට පුන් සඳරෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන් පඳු සේම රන්වන් ඉරිඟු ඉඹිනවාද තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදෝ නිදි නැතිද කාන්තාවගේ තනීම රාත්‍රිය තුල තම ස්වාමියා පැලේ හේනේ පැල් රකින්න ජීවිත ගමන ගෙනියන. ඉතින් ළමයි Instagram එකේ දානවා මම Instagram එකේ කතා කරගෙන යන්නේ ළමයි මේකේ සමහරව අරගෙන මම අරගෙන තමයි දෙපැත්ත දාන්නේ. මොකද මට platform හතරක් හරි අමාරුයි තනියෙන් කරගෙන යන්න මේ දේවල් එක. ඔයාලා ඒක දන්නේ මම හැමදාම කියන්නේ. පුළුවන් විදිහට මම සාධාරණ කිෂ්ඨ කරනවා කියලා හිතනවා. ළමයි මේ ඇස්ස වැඩි කියලා මට රටේ ජනතාව සහ මේ පිළිබඳ විද්වතුන් මට කිව්වා එල්ල ගන්න කියලා මොකද්ද ඇහැක් මොකද්ද මේකට කියන්නේ evil eye ඒ ළමයි ඊර්ෂ්‍යාකාරෝ පිරිලා ඇටදගේ බාලිකාව මේ සාමාන්‍ය රියල් පිරිමි ඒ කියන්නේ ආත්මෙන් සහ ශරීරයෙන් පිරිමි එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ සුද්ධ ආත්ම තියෙන පිරිමි සහ සුද්ධ කාන්තාවක් ඇටදගේ බාලිකාව තමයි විශේෂයෙන් උන් ඊර්ෂ්‍යයි මූණු කැතෙව් උන්ට කියන උන්ට පේන තමයි මේක දාගත්තේ Instagram එකේ නම් එහෙම ළමයිනේ ඇත්තම Instagram එකේ thank you very much දන්නවනේ ඉන්නේ කොහෙද කියලා කුකුල් කොටුවේ ඉන්නවයි වගේ. ඉතින් ඒකයි මගෙන් ඊයේ දාපු එකට අර මම මේ දවස්වල ඉතින් මම කට්ටි අහන දේවල් තියෙනනේ what is in your bag මට ඉතින් එහෙම මගේ බෑග් එකේ තියෙන ඉතින් ඔබ දන්නවනේ. ඒ වගේ පොඩි දේවල් ඉතින් ඔය සාමාන්‍යයෙන් content creators ලගේ තියෙනවනේ daily routine එක පෙන්නනවා and උඩ surprise වෙනවා ඊට පස්සේ what is inside your bag පෙන්නනවා what happened to your ex කියලා අහනවා අර පොල්ලෙන්ගේ වගේ ප්‍රශ්න අහනවා ජීවිත කතා කියනවා තනි වෙච්ච අම්මලාගේ කතාව වගේ එක තියෙනවනේ ඉතින් ඔය ඩේලි රුටීන් වල ඔය ෆේස් එකට කරන ට්‍රීට්මන්ට් එක්සර්සයිස් ජිම් රුටීන් ඔය කෑම පාලනේ උගඩක් දේවල් තියෙන මිනිස්සු අහන අයියෝ මොකද්ද වගේ මූන්ට කරන්නේ වා කොහොමද ඉතින් මහලුකු දෙයක් නෑ උඹලා ඔක්කොම මගේ රටම දන්නනේ මම මොනවද කරන්නේ කියලා ඉතින් අර සාමාන්‍ය ඊයේ මම පෙන්නුවනේ කොලජන් එකත් එක්ක කට්ටි කියලා තියෙනවා අනේ ඔයා ක්‍රීම් පෙන්නුවේ නෑනේ ඉතින් ඇත්ත මූණට කරන ඒවා අපහම බඩට බොනේවනේ පෙන්නලා තියෙන ඒකත් ඇත්ත මිනිස්සු ඉනායන සමා ඒ මගේ හැටි ඉතින් මම මොන හරි කියයි යනවා මට ඔවා හිත කරන්න බෑ නා දැන් නම් පොඩ්ඩක් මම නාල කරලා ඇඳගෙන පිළිවෙලට ඇවිල්ලා කැමරාව ඉස්සරහ ඒක තමයි යම් කිසි අධීරක් ඉස්සරහට එන්නේ එහෙමයි කවුරුත් මතක තියාගන්න මම මේ මිනිස්සු මාව වැළඳගෙන මම ප්‍රසිද්ධ වුණේ මේ නළුවෙක් වෙලාවත් නිලියක් වෙලාවත් සින්දු කියලාවත් වේදිකා නාට්‍යයක් කරලාවත් තිරපිටපත් ලියලාවත් නැත්තම් රෙද්ද උසලාවක් ගිහිල්ලා මේ ඒකක් කරලා නෙමෙයි මම ආවේ පිස්සුවෙන් කෑ ගහගෙන. ඉතින් පිස්සුවෙන් කෑ ගහගෙන එළියට ආපු එකෙකුට පීඩනයක් සහ සමාජයට කතිකාවතක් කතා කරන්න ආපු ට්‍රූත් මැසෙන්ජර් කෙනෙක් විදියට යන මට මගේ තිබ්බ ජීවිත කතාව හැටියට මං ඉන්න තැනකට මං අදහත්තේම සතුටු මට සයන්න කියෙන්නේ නැහැ. සතුටු වෙනවා. ඒක බුද්ධිමත් ජනතාව දන්නවා. 250 උන් දන්නේ නැහැ. ඔය පවුලේ කියලා දන්නේ නැහැ කිපි උන් දන්නෙත් නැහැ. නේ යාලා කවුදනේ යා? ඒ කවුද? අන්න මට බණ්ඩාරත් අවුදේ පුතා කතා කරා මම my batchmate යා බත් බුද්ධි කතාවුද? එයත් ධර්මරාජනේ ඔය කිව්වේ විස්තරේ. මට වැඩන්නේ අනේ අපි කවුද අනේ ඒගොල්ලෝ කොහොමත් මං ගණන් ගන්නෑ අනේ මං අඳුරන්නෙත් නෑ එයාලා අපි අඳුරන්නෙත් නෑ එයා මාව අඳුරන්නේ නැත්තම් මං එයා අඳුරන්නෙත් නෑ කොහොමත් අපි ගණන් ගන්නෑ කොහොමත් කියන්නත් තරන්නේ නෑ කවුරුත් ලොකු කරගෙන හිටියට
තේරුණා? ඒ වගේ වැඩක් නැති මාතෘකා. ඉතින් මම මේ කට කන්ට්‍රෝල් නැහැනේ. මං කියලා කියනවනේ කවුරුත් බඩ වෙන්න එපා මගේ කතාවලට. ඔයාලගේ ඩෝබි ගලයි ආයා මල්ලයි ඩෝබි ගලයි කුඩේ අරන් බහැලා යන්නේ මාව බ්ලොක් කරලා. ඒ කියන්නේ මාව බල මට බයින්නේ. බයින්නේ නැහැ එලිපිට. ෆේක් වලින් බයින්නේ ළමයි. අනිත් එක කොමෙන්ට් එකක් දාලා යනවා. ඒ වගේම ලයිව් වලදී පුක සුදු දානවා. ඒ වගේ තමයි. බොටම් ද টොප් දානවා. ඔව් ගහන්න ආසයි කියන. ඔච්චර දුර ඉඳගෙන මෙච්චරක දික් කරන්න බෑනේ මට ඔහෙට. ඈ දොර ගාවට වරෙල්ලකෝ. එකෙක් හරි. එතන මාත් ලයිව් එක ඕෆ් කරලා උඹත් එක්ක මොන හරි කරනවානේ. ඉතින් ඒ හින්දා මට කියන්න තියෙන ඒ වගේ උන්ට උදේ පාන්දර. ඉතින් මට ඔන්න කිව්ව විදිහට අදාළ අයගේ නංගන් කියන්නේ මම. මේවත් කරන්න අයගේ ඒ පැත්තෙන් මට කරන්නකෝ. මට ඇත්තම කිව්වොත් මට පෙන්ඩන්ට් එකක් හොයාගන්න අවශ්‍යතාවය පෙන්ඩන්ට් එකක් නෙමෙයි මේක. මම ගිහිල්ලා ළමයි මේ තියෙන කෙල්ලනේ යුරෝ 4ද 5ද දීලා කීට එකේ කෑල්ල කපලා මාලයක් කරන් මාලෙට දාගත්තා. ඒක හොඳයි කියලා තියෙනවා. අනික මම මේ ගෙදරට ගණ දෙවි පිළිමේ දුර්ගා මෑණි ලක්ෂ්මී දේවියයි වැඩැම්මුවා. ඒක වෙනම තියන්න ඕනේ. මම කියන ඒවා පැඩ් පිළිවෙලක් නැතුව ඇති ඔයාලා ගලප ගන්න. අනිත් එක මතක තියාගන්න මිනිස්සු මට එකතුනේ මම කතා කරන එක අහන්න. තේරුණාද? ඉතින් ඒක නහන්න ඒක තමයි දොඩවන්න තමයි ආස. ඒක මම ලයිව් වලත් කියන TikTok සමාජ මාධ්‍ය ජාලාවේ. අනිත් මගේ platform වල තනියෙන් මං කියවා යනවා. අහන අය අහන්න බැරිය බහැලා යන්න. මං කිසිම ගෙදර ගිහලා තට්ටු කරලා බලේ රින්ගලා නැහැ. කිසිම කෙනෙකුට මම වදයක් දීලා නැහැ. අඩුමතරේ මට gift එකක් ගන්න ළමයෙකුටත් මම ෂෙයා කරලා නැහැ. ෂෙයා කරන්නෙත් නැහැ. පුළුවන් විදිහට ගහන බැරි විදිහට දිනවා. දිනුව පෙරදුම ජීවිතේ කෝකටත් එකයි. ඒක සාමාන්‍යයි. ලීසා කිව්වා වගේ. රෝසමලක් විතරක් ගැහුවත් එකෙක් ගේම් නම් දාලා යන්නේ අපි. ඒකම ඉන්නේ කියලා කිව්වාගේ. ඒ වගේ තමයි මටත් කියන්න තියෙන ලීසා කිව්ව ටිකම තමයි. පුළුවන් විදිහට කරගෙන යනවා ගමන. ඒ හින්දාද මේක පුළුවන් විදිහට කෙල්ලනේ අල්ල ගන්නවා. Instagram කෙල්ලන් කරදරේ. උන් පෝස්ට්නේ. අනිත් පේෂුට්. ඒ හින්දා ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි. ඔයාලා ලියලා වෙනකොට මම අද 3-4 දිනෙකගේ Facebook එකේ පිරිමි ළමයි මදුමල්ලි යෝගේ කට්ටියකට මම thank you කියලා මම ගොඩාක් wish කරලා ඉවලා තියෙනවා. මම පුළුවන් විදිහට කතා කරනවා ඒ දේවල්ත් එක්ක. දවසක් මට හැමෝටම කතා කරලා ඒක වෙන්න. මම අනිත් අය වගේ නෙමෙයි. තේරුණාද?